Hi guys, අද අපි අරගෙන ආපු වීඩියෝ එක තමයි අපේ බබාගේ ඉඳුල් කටගෑම උත්සවයට අපි කොහොමද සූදානම් වුණේ කියන එක. මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපි උත්සවයට සූදානම් කරගත්ත බඩු කිහිපයක්. ඇත්තටම අතුල්පත් වගේ දේවල් අත්‍යවශ්‍ය නැහැ. ඒත් මේකට ලස්සන නිසා මම ඒවත් ටිකක් සූදානම් කරගත්ත සහ මහ නිල් මලුත් අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. අර අපේ පළවෙනි බබා නිසා සහ අපි ආසාවට මේ දේවල් ලෑස්ති කරගත්තා. ඒ වගේම පොත් කැවිලි කිහිපයක් මේවා කිසිම දෙයක් අපි ගෙදර හැදුවේ නැහැ මොකද පොඩි උත්සවයක් නිසා. එහෙම තමයි අපි උදේ රෙඩි වුණේ මේ වැඩ කටයුතු ටික සිද්ධ කරගන්න. දැන් මේ ඔයගලන්ට පේන්නේ අපි කොහොමද මේ දේවල් ලෑස්ති කරගත්තේ කියලා පොඩි වීඩියෝ කෑල්ලක්. මමත් මේ දන්න විදිහට Facebook එක හරහා කටියේ කමෙන්ට්ස් බලලා පෝස්ට් බලලා මෙහෙම තමයි රෙඩි කරගත්තේ. මුලින්ම අපේ බබාට වෙලාවෙ තිබුණේ බුද්ධ පූජාව තියලා මේ ටික ලෑස්ති කරගන්න කියලා. ඒ නිසා අපි මුලින්ම කරේ බබා අතින් බුද්ධ පූජාව තිබ්බ එක තමයි මේකට. ඊට පස්සේ අපි පහන් පත්තු කළා. බබාවත් එකතු කරගෙන ඒ දේවල් ටික කරා. සහ යාට මේ වෙලාවේ වෙලාව බැලුවහම බබාට ලියලා තිබුණේ කහ හෝ කොළ පැහැති වර්ණයෙන් ගවුමක් අඳන්න කියලා, ඇඳුමක් අඳන්න කියලා. ඉතින් අපි තෝරගත්තේ කොළ. ඒ නිසා අපිත් පුළුවන් විදිහට මැච් කළා ඇඳුම් ඇඳා. එතකොට ඒකේ තිබුණේ බබාගේ තාත්තා අතින් බබාට පළවෙනි කට කවන්න කියලා. ඉතින් අපි ඒ විදිහට තාත්තගේ අතින් තමයි බබාට කැව්වේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් බිමින් තියලා අර සිංහල චාරිත්‍රානුකූලව නිකන් බැලුවා යා මොනවද ගන්න කියලා. ඇත්තටම ඒවා මම හිතන විදිහට ඒවා ලොකුවට විශ්වාස කරන දේවල් නෙමෙයි. මම අහලා තියෙනවා ඉස්සර කියනවා එයා මුලින් ගන්න දේවල් තමයි එයා ඉස්සරහටත් කැමැත්තෙන් ඉන්නේ කියලා. නමුත් මම හිතන්නේ එයා මුලින්ම ගත්තේ රත්තරන් බඩු. නමුත් ඒක එයා මේ රත්තරන් වලට ආසාවෙන් ගත්ත දෙයක් නෙමෙයි. එයා අර මේකේ බොක්ස් එක දැකලා ඒක චුට්ටක් අලුත් නිසා එයා අරගෙන ඒක පොඩ්ඩක් ඒකත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඉතින් අපි ඒව බල බල චුට්ටක් විනෝද වුණා මොනවද එයා කරන්නේ. අපි ඉස්සෙල්ලා කැව්වේ යාගේ නෝමල් කෑම එක. දැන් අපි යාට කිරිබත් පොඩ්ඩක් කැව්වා. මේ එයාගේ ෆස්ට් ටයිම් කිරිබත් කාපු. එයා ඉතින් චුට්ටක් ප්ලේ කර කර හිටියා මොකද එයාගේත් ෆස්ට් ටයිම් මේ හැමදේම දකින. ඉතින් අපි යාගේ දේවල් බල බල සතුටු වුණා. කවදා හරි දවසක එයා ලොකු වෙද්දී අපිට මේවා තමයි මතකේ තියෙන එකම දේ. අලුත් අම්මලත් එක්ක ෂෙයා කරගන්න ඕන තව දෙයක් තමයි අපි දෙයක් කරද්දී ඒක මේ විදිහට කරන්න ඕන මේ විදිහට කරන්න ඕන කියලා නියමයක් නැහැ. ඒක අපිට පහසු විදිහට හදාගන්න පුළුවන්. සමහරට අපේ අම්මලා කරන්නේ නැත්තේ වෙන විදිහකට, අපේ ආච්චිලා කරන්නේ නැත්තේ වෙන විදිහකට. හැබැයි අපේ කාලේ වෙනකොට ඒක වෙනස්. ඉතින් අපි බබාට පහසු විදිහට සහ අපිට පහසු විදිහට ඒක අපිට ඇත්තටම වදයක් නොවන විදිහට කරගත්තා නම් අපිට ගොඩක් දේවල් ආස වෙනවා. ඒක තමයි මට ගොඩක්ම ෂෙයා කරගන්න. මොකද අපි දෙයක් කරනකොට වටපිටාවෙන් එක එක මත එනවා මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න කියලා. නමුත් ඔයා ස්ටෑන්ඩ් කරනවා නම් අපි කරන්න ඕන මේ විදිහට කියලා ඒ මතේ ඉන්න. මං හිතන්නේ නැහැ ඒක වැරදි දෙයක් කියලා. මං ෂෙයා කරන්නේ මගේ මතය. ඉතින් දැන් මෙතනදී උනත් බබාට හැමදේම එපා කියන්නේ නැතුව එයා ආස දෙයක් කරන්න දෙන්න. එයාට හානියක් නොවෙනවා නම් මොකද ඉතින් ඒක එයාගේ දවසක් නේ. එතකොට එයා එන්ජොයි කරන්න ඕනේ එයාට ආස විදිහට.
මට තව දෙයක් ඔයගලන්ට ෂෙයා කරන්න ඕන. සමහරවිට අලුතෙන්ම අම්මා කෙනෙක් වෙච්ච සහ අම්මා තමන්ගේ අම්මා හෝ තමන්ගේ හස්බන්ඩ්ගේ අම්මා ළඟ නැති කෙනෙක්ට කොහොමද මේ ඉඳුල්කඩ ගෑමේ උත්සවය කරන්නේ කියලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මං කියනම් මං කරපු විදිහ. මුලින්ම මං ඇත්තටම Facebook පෝස්ට් එකක් දැක්කා. ගෑල් ළමයින්ට ඉඳුල්කඩ ගෑම කරන්නේ ඔත්තේ මාසවල සහ පිරිමි ළමයින්ට කරන්නේ ඉරට්ටේ මාසවල කියලා. ඒ නිසා මගේ බබාට මාස 8 පහුවෙච්ච ගමන් එයාගේ කේන්දරය බලලා ඒකේ තිබ්බ වෙලාව අනුව තමයි අපි මේ චාරිත්‍රය කරේ. එතකොට ඒකේ අපිට ලියලා තිබ්බේ කවන වෙලාව සහ බබාට අඳින්න ඕන පාට සහ කවද්දි බලන්න ඕන දිශාව විතරයි. අනික හැම දෙයක්ම මේ තියෙන දේවල් ගන්න ඕන කැවිලි ඒ හැමදේම ඩිසයිඩ් කරේ මම. මොනවද වැඩිහිටියන්ගෙන් අහලා මොනවද තියන්න ඕනේ කියලා තීරණය කරේ මම. මේ තියෙන අපි යාට තනියෙන් කිරිබත් කන්න දීපු වෙලාව අපි හරි කැමති එයා තනියෙන් ඒ දේවල් පොඩි කාලේ ඉඳන්ම දැනගන්නට. ඒ නිසා අපි යාට ඒ වෙලේ නිදහස දුන්න ඕනම දෙයක් කරන්න. ඒක චොප්ප කරලා ඕන දෙයක් කරන්න කියලා නිදහස දුන්නා. මොකද මම හිතන එයා චූටි දවස්වල ඉඳන් මේ ඉගෙන ගන්න එක හොඳයි කියලා. අපි හැම දෙයකම එපා කියනට වැඩිය අනතුරක් නොවෙනවා නම් ඒ දේවල් එයාට කරන්න දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඔහොම තමයි අපේ පොඩිම පොඩි ඉඳුල්කඩ ගෑමේ චාරිත්‍රය මම මෙමරි එකක් විදිහට වීඩියෝ එකකට ගත්තේ. ඔයගොල්ලෝ බලවට ගොඩාක් ස්තුතියි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දන්න විදිහට මම උත්තරයක් දෙන්නම්. මම පොඩි අපි
ආදරය දක්වන හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් අතරට එනකම් අදට ගිහින් එන්න.